දවුල් වාදනයට අයත් මීළඟ සරමේ තමයි තක්කඩ ජික්කඩ තොංකඩ නංකඩ තක්කඩ ජික්කඩ තොංකඩ නංකඩ. අපි දැන් තත් දිත් තොන්නන් කියන මූලික බීජාක්ෂර හතර වාදනය කරන්න දන්නවා. එතකොට මේ සරමේ වාදනය වෙන්නේ මහා තනිතට අනුව. තක්කඩ කියලා දුන්න ටෙක්නික් එක කොහොමද ඒ ලයමාන තුන අනුව කඩිප්පුවේ ඒ කොටස් බෙදලා වාදනය කරන්න කියලා. දැන් මෙතෙන්දි අපි ඒ ක්‍රමවේදයෙන් පාවිච්චි කරනවා. කියන අක්ෂරයේදී මේ අග කොටසට හැම වෙලෙම මේ ගන්නවා මේ අක්ෂරය වාදනය කරනකොට මේ නංකඩ කියනකොට අත මෙහාට යනවා. ඒදී මේ දවුලේ මැදට තමයි කඩිප්පුව වාදනය වෙන්නේ. ආයි අපි බලමු තක්කඩ ජික්කඩ දොංකඩ නංකඩ ලයමාන තුනට අනුව ජික්කඩ දුම්කඩ නංකඩ කියන තුන්වෙනි සමය වාදනය කරන්නේ.